House of Astrology Candy YouTube නාලිකාව සාදරයෙන් පිළිගන්න අතර මිථුන ලග්න ඔබට සුබම අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. 2025 අප්‍රේල් 14 වන සඳු දින පාන්දර උදාවන ලග්නය අනුව නව වසර මිථුන ලග්න ඔබට බලපාන අන්දම මේ ආකාරයට වේ. චන්ද්‍රයා පස්වන භාවයේ සිට චන්ද්‍ර අධියෝගයේ බලය සිකුරු ග්‍රහයා මීන රාශියේ උච්චව සිටීම නිසා මහෞෂධ යෝගයේද ඉන්පසු පැය කිහිපයකට පසු රවි මේෂ රාශියේදී උච්ච වීම නිසා මයුරපාල යෝගයේ උදා වීමත් නිසා වර්ෂය පුරාවටම සුබ කරුණු ඉෂ්ට වෙන්න ඉඩ තියෙනවා. ධන ලාභ ලැබෙන මිල මුදල් අතින් යහපත් කරුණු ඇති කරයි. අලුත් තත්ත්වයකටපත් වෙයි. තිබූ කරදර සහ විපත් වලින් නිදහසක් සැනසීමක් ලැබෙන වසරකි. 2025 මැයි 20න් පසු විදේශ ගමන් සාර්ථක වෙයි. ඉන්පසු ජීවිතය අමුතු පරිච්ඡේදයකට පෙරලෙන්නට ඉඩ ඇත්තේය. ආරවුල් වලට අසුවන්නට ඉඩ තිබෙන නිසා පරිස්සම් වන්න. නීතියෙන් හිරිහැර ඇති කරයි. ප්‍රයෝජනයක් නැති දේවල් වලට උත්සාහ කරන කාලයකි. රැකී ආරක්ෂා දියුණුව ඇති වේ. ස්ත්‍රීන් නිසා ගැටලු පැටලිලි ඇති වේ. මේ නිසා ස්ත්‍රීන්ගෙන් පරිස්සම් වන්න. බලාපොරොත්තු රහිත ලාභ ලැබෙන්නට ඉඩ තිබේ. මිල මුදල් අතින් යහපත් වෙයි. නොතේරුම් කමින් කරන වැඩ කටයුතු හා ගනුදෙනු ආදියෙන් පාඩු හා කරදර ඇති වේ. එය සමහර විට නෑදෑයන්ද අසල්වැසියන්ද විවාහ සහකාරයන්ද සමගද කරන කටයුතු වලින් පිය හැකිය. අධික වියදම් ඇති කරයි. හදිසි අනතුරු ඇති කරන්න හේතු තියෙනවා. සිත් ඇවුල් දුම්නස් ඇති වේ. ධන හිස්වල ආබාධ වැඩි කරයි. වස්තු භංගත්වය නිසා සිතේ ප්‍රීතිය අඩු වෙයි. ඉගෙනීම් කටයුතු අතපසු වෙයි. රක්ෂාවලට නොයෙක් ගැටලු පැටලිලි මතුව කරන්නට හේතු පවතී. අමනුෂ්‍ය ගුණ ධර්ම හීනවන කාලයකි. මනුෂ්‍ය ගුණ ධර්ම හීනවන කාලයකි. ඉඳ හිට හෝ වරින් වර වාසනාව මතු කරයි. උණුසුම් වස්තුව ලැබෙන්නට පුළුවන්. නව රැකියා ලැබීමට අවස්ථාව ඇති කරයි. වාසනාව සැක සහිත වීමට හේතු පවතී. එම නිසා පරිස්සම් වන්න. බලාපොරොත්තු රහිත ධන ලාභයක් හිමිවන්නට හේතු පවතී. සිත සතුටට කරුණු සැලසේ. මිල මුදල් අතින් යහපත් වේ. ආදර සම්බන්ධතා හෝ විවාහය සිදුවන්නට මේ වසර තුල හැකියාව පවතී. මිථුන ලග්න ඔබට යම් අත්සැසිල්ලක් ලබාගත හැකි තත්ත්වයක් පවතී. ආගමනුකූල කටයුතු කරගෙන ජීවිතය ජය ගන්න. මිථුන ලග්න ඔබේ ජන්මපත්‍රයේ සඳු හේවත් චන්ද්‍රයා 3 වන භාවයේ හෝ 10 වන භාවයේ සිටින අයට අපල ඇති කරයි. ලෙඩ රෝග මතු කරයි. මිථුන ලග්න ඔබට මෙම වර්ෂය යහපතක් සිදුවන්නට හේතු පවතින නිසා කටයුතු කරගන්න. ලැබුවා වූ නව වසර මිථුන ලග්නයට සුබ වෙන්නට ප්‍රාර්ථනා කරන අතර ඔබට තෙරුවන් සරණයි.